ස්ථිරදුරී ප්‍රශ්න විසඳ ගන්න කියලා මායාලුවයි ගියා වැලි දේවාලෙට. එතෙන්ට ගියාම තවත් ප්‍රශ්නයක්. දමියා කප් මහත්තයා කියපු ඔක්කොම බඩු ටික ගෙනවද බා? මල් වර්ග 7යි කැවිලි වර්ග 7යි කට්ටක මංජල් සුවඳ දුම් හඳුන් කූරු ඉව සීරම හරි. එතකොට වැලි අප්පට දිලා. වැලි ගේන්න බැරි වුණානේ. මේ වැලි ඕනෙමද බා? අනිවාර්යෙන් වැලි ගේන්න කිව්වනේ බං. යකෝ ගෙදර මිනිස්සුන්ගේ පයට පෑගෙන වැලි බලලා තමයි මෙතන දෝෂ කියන්නේ. ඒකනේ යකෝ මේකට වැලි දේවාලි කියන්නේ. බලහන්කෝ ඉතින් ඌමනාමදිය ගේන්න බැරි වුණානේ. දැන් මොකද කරන්න කියහන්කෝ? මේ මං කියන්නද? මම සුටුස් ගාලා ත්‍රිවිල් එකක ගිහිල්ලා ගෙදර මිතුරේ වැලි අරන් එන්නද? කරන මගුලක් ඉක්මනට කරපන්. ඊළඟට අපේ වාරේ තියෙන්නේ. අකි මොකද තත්ති දැන හොඳයිද? හරියට කියුණාද? වැලි ටික දිහා බලලා බලන් හිටියා වගේ විස්තරය කියනවා මල්ලි. ඔය ඊළඟ එන්න. எப்படி சுகம் நல்ல பொல்ல ஐயா சொல்ல வேலை இல்ல. මේ කෙල්ල නෑනේ මෙල්ල පොළවයි බෙලි කටු මල්ල. මමද කපුවා උඹද කපුවා? නෑ මේක මහත්තයා මන්තරේ ඉතුරු ටික ඉබේටම පැන්නන්නේ. අහවල එහෙමනම් උඹ මෙතෙන්ට ඇවිල්ලා දේවාල කරන් පඩක්. මම මෙතන යන්න. වර. අනේ කව් මහත්තයෝ තරහ අවසර වරදක් වුණා නම් ගැත්තාට අනුකම්පා කරන්න. එහෙමද? හැබැයි මීට පස්සේ ඕවා තියාගන්න ඈ. දැන් කියමු බලන්න මගේ මොනවද වෙන්න ඕනේ කියලා. නෑ මේ මට නෙමෙයි කව් මහත්තයෝ මේ මගේ යාළුවෙකුට මේ ගෙදර දෝෂ බලා ගන්න මේ මිනිහට වැලි ගේන්න අමතක වෙලා කපු මහත්තයෝ. වැලි නැතුව කොහොමද මිනිස්සු ගෙදර දෝෂ බලන්නේ? කපු මහත්තයෝ මිනිහා වැලි ගේන්න ගෙදරට ගියා කව් මහත්තයෝ. වැලි ගෙනාවා. මට ඔබ මෙච්චර ඉක්මනට ආවා? මගේ වැඩ හිම තමයි ඉතින් දන්නේ නැද්ද? මේ වැලි ටික මෙතනින් අතුරලා වැඩ ගන්න. எப்படி சுகம் நல்ல பொல்ல ஐயா சொல்ல வேலை இல்ல. මට දැන් පේනවා ඔබ උදේ හවස ස්පර්ශ කරන මේ වැලි දෙස බලද්දී ඔබේ නිවස තුල බොහෝ දේ සැඟවී තිබෙන බව ඔබ ඔබේ කියා සිතා සිටින බොහෝ දේ ඔබේ නොවේ දරුවා. මගේ නෙමෙයි. ඒ මොනවද කපු මහත්තයෝ? ඇත්තටම ඒ ගැන සඳහන් කිරීම මට ඉතාමත් අපහසුයි දරුවා. කමන්නේ කියන්න කපු මහත්තයා. මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම කපු මහත්තයා මොකද වෙලා තියෙන්නේ? ඔබේ මිතුරාට සිදුවේ ඇත්තේ වනේ වනහතුරෙකුට සිදු නොවිය යුත්තකි. ඔහුගේ මූණ බලාගෙන මට එය ප්‍රකාශ කිරීමට පවා ඉතා අපහසුයි. කමන්නේ කියන්න කපු මහත්තයා. මට ඕන දෙයක් දරා ගන්න පුළුවන්. මං හිතහයිය මිනිහෙක්. කියන්න කපු මහත්තයා කියන්න මිනිහාගේ හිත හයියයි. මං ඒක හොඳට දන්නවා. දරුවා ප්‍රශ්න ඇති වෙන්නේ මිනිස්සුන්ට. ඒ ප්‍රශ්න බුද්ධිමත්ව සිතා මතා විසඳ ගන්න ඕනෙත් මිනිස්සු වෙච්ච අපිමයි. මම මේ කියන දෙයින් කලබල වෙන්න එපා. සංසුන්ව අහගෙන ඉන්න. මට මේ වැල්ල දෙස බැලීමේදී පෙනී යනවා ඔබට දරුවන් තිදෙනෙකු සිටින බව. එහෙමයි. ඔබ සිතන් සිටියාට මෙම දරුවන් තිදෙනා ඔබේ කියා එසේ නොවේ. මොකක් කිව්වා කපු මහත්තයෝ? කොහොමද මම මේව දරාගන්නේ? මෙම දරුවන් තිදෙනාට වෙනත් පියවරුන් තිදෙනෙක් සිටී. එපමණක් නොවේ තවත් ප්‍රශ්න රාශියක් අලු යට ගිනිමින් සැඟවී තිබෙනවා.
අනේ මන්ද බං මම මේවා කොහොම කියන්නද කියලා. කියන්න තියෙන නරකම දේ කිව්වනේ කපු මහත්තයෝ. දැන් ඉතින් ඔන්න ඔය ඉතුරු ටිකත් කියලාම දාන්න. මේකත් නරකම දෙයක් තමයි. අහන් ඉන්න ගොඩාක් අමාරු වෙයි. කියන්න කපු මහත්තයෝ ඕන දෙයක්. දැන් ඉතින් මං හිත හදාගෙන ඉන්නේ. ඔබගේ බිරිඳ මේ වෙන විට යලිත් ගැප්ගෙන සිටින බව ඔබ දන්නවාද? අනේ නෑ කපු මහත්තයෝ ආයෙත් ගෙක් බරන්ද? මෙය සිදුවී ඇත්තේ ඔබේ නිවසට නිතර පැමිණෙන මිතුරෙක් වැනි කෙනෙක් අතින් කිව්වට අතින්ම නෙමෙයි ඈ. අනේ මචං මේ ඕවට මාව නම් අල්ලගන්න එපා බං. උඹ දන්නවනේ උඹවයි පිමුයි මං සහෝදරයෝ වගේ බං ආශ්‍රය කරන්නේ. අම්මෝ මට මේ ඔයි මේ යකාට පිස්සු වැරිලාද? ඕකනේ මං කිව්වේ මේවා කෙලිම මිනිස්සුන්ගේ මූණට කියන්න බෑ කියලා. දැන් බලනවා මේ යකාට ට්‍රැක් පැනලාද කොහෙද ඉන්නේ? මේ කාට රෙක් අවුට් කරනවා කපු මහත්තයෝ. දැන් අපි මොකද කරන්නේ? ඉතින් කපු මහත්තයෝ තාම මොනවද අපේ ගෙදර ගැන කියන්න තියෙන්නේ? උඹට මොකෑ වුනේ? උඹට පිස්සු දුන්නේ නැහැ නේ? මොන පිස්සුද බං මට මේ වහද්දි hina යනවා. මොකක්? hina යනවා? තමුසේ මාව විහිළුව කරගත්තද? තමුසේ දැනගන්නවා මෙච්චර කාලයක් මිදුලේ වැලි බල්ලා කියපු කිසිම අනාවැකියක් වැරදිලා නැහැ. හරි කපු මහත්තයා හරි. මේ පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. තමුසේලාට පුළුවන් නම් ජනාධිපතිගේ අගමැතිගේ පයේ පෑගෙන වැලි ටිකක් මෙතනින් ගෙනත් කියනවා. මම බලන් හිටියා වගේ එතුමන්ලගේ විස්තර කියන්න. මෙහෙමයි කපු මහත්තයා බොරු කියනවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඒත් මෙතන වෙලා තියෙන දේ කොහොමද මම මේ කපු මහත්තයාට කියන්නේ කියලා කල්පනා කරේ. ඇයි බං කපු මහත්තයා මොකද වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන දේ කිව්වොත් කපු මහත්තයාට පිස්සු හැදෙයිද බං? තමුසේට පිස්සුද මනුෂ්‍යෝ? මම මනස දියුණු කරගත්ත අධිමානසික බලයක් තියෙන කපුවෙක්. එහෙනම් ප්‍රශ්නයක් නෑ නේද? මේකයි කපු මහත්තයෝ. කපු මහත්තයා කිව්වා නේද මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනාත් මගේ නෙමෙයි. පවුලත් ප්‍රෙග්නන්ට්. ඒ දරුවත් මගේ නෙමෙයි කියලා. ඒක තමයි නියම සත්‍ය මහත්තයෝ. යථාර්ථයට මුහුණ දෙන්න පුරුදු වෙන්න. ගෙදර මිනිස්සුන්ගේ පයට පෑගෙන මේ සියුම් වැල්ල අධිමානසික බලයෙන් සියුම්ම නිරීක්ෂණය කරද්දී ඒ බව තහවුරු වෙනවා. කපු මහත්තයෝ මට අපේ ගෙදර මිදුලේ වැලි ගේන්න අමතක වෙලා මම ආපහු ගියානේ වැලි ගේන්න. ත්‍රිවිල් එකක් හොයාගන්න බැරුව හොඳටම පරක්කු නිසා මං ආපහු එද්දි ඔබතුමාගේ මිදුලේ වැලි අරන් ආවා. මේ ඔබතුමාගේ මිදුලේ වැලි. කපු මහත්තයෝ නෝනා ප්‍රෙග්නන්ට්ද කියලා හවසට පොඩ්ඩක් බලාගන්න වෙයි වගේ නේ. මොනවද මේ තමුසලා කියන්නේ ඔය? රංජනි හවසට ලහත්තියන් ළමයි 3 දෙනෙක් තරම් DNA බලන්න යන්න. මොනවා? මට පිස්සු නෑ.